බලන්න පිටින් වගා කරනවා නම් එළවලු වර්ගන කොච්චරක් තියෙනවද? මම කියන්නේ හැමතිස්සෙම අපේ මේ පිම්බිමේ ඕනම වර්ගයක් අපිට වගා කරන්න පුළුවන්. හරි ලස්සනට හැදෙනවා. 365 දවසෙම අපිට හොඳින් හිරු එළිය තියෙනවා. ඒ වගේම අපිට කලට වැසි ලැබෙනවා. ඒ නිසා අපිට ඕනම දෙයක් වගා කරගන්න පුළුවන්. ඔබත් උත්සාහ කරන්න. රුපියල් 70 80 ඉඳලා බීජ ඇසුරුම් තියන වෙළඳ පොලේ මේ බීජ ඇසුරුමක් ගෙනල්ලා මුලින්ම බීජ ටික තවන් කරලා ඊට පස්සේ තවානේ පැල ටික දින 21 කාලයක් වර්ධනය වුණාට පස්සේ ඔබට බිම ගලවලා හිටවන්න පුළුවන්. බඳුන් වල හිටව ගන්නත් පුළුවන්. බිම පෝච්චියක හිටව ගන්නත් පුළුවන්. එහෙනම් උත්සාහ කරන්න ඔබේ ගෙවත්ත එළවලු වලින් සරසගන්න. මේ තියෙන පච්චෝ බලන්නකෝ මේ පච්චෝ ඉසාකේ පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ගෙවත්තර අලංකාරයකුත් එක තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් මේක ලංකාවේ නම් වගා කරනවා ටිකක් අඩුයි. නමුත් වෙළඳපොලේ අපිට තියෙන බීජ මිලදී ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ගෝවා වලට සමානයි. YouTube එක සර්ච් කරොත් එහෙම මේ පච්චෝයි වෙන විදිහ ඔබට ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි බලමු මේ පච්චෝයි වගාවක් කොහොමද ඔබේ ගෙවත්තරත් එකතු කරගන්නේ කියලා. දැන් හරි ලස්සනට මේක වර්ධනය වෙනවා. මේ බලන්නකෝ. මේ හරිම ලස්සනට මේක හැදෙනවා. ඉතින් මේක දැන් මම හොදලා පෙන්නන්නම් හේදුවාට පස්සේ තමයි මේක අලංකාරය තියෙන්නේ. එතකොට මේ පච්චෝයි බීජ අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 70 80 ඒ ප්‍රමාණයේ නම් බීජ තියෙනවා. සාමාන්‍යයෙන් මේ පච්චෝයි කියන එකත් බීජ තවන් කරලා හිටවන වර්ගයක්. අපි සාමාන්‍යයෙන් තවානේ බීජ ටික තවන් කරලා දින 21ක් තවානේ තියලා තමයි අපි තවානෙන් පැල ටික ගලවලා හිටවන්නේ. ඔන්න බලන්නකෝ. ඕම් බලන්න මේ පච්චෝයි පඳුර. මේ හොඳට වර්ධනය වෙලා තියෙනවා. මේ දවස්වල ටිකක් අපිට වැස්ස මේ වැස්සත් එක ටිකක් වැලි වැදිලා තියෙන්නේ. ඒ වුණාට බලන්න හරි ලස්සනට මෙයා මෙහෙම හැදිලා තියෙනවා. මේකේ හේදුවට පස්සේ ගොඩක් ලස්සනයි. ඉතින් ගෙවත්තර ගොඩක් අලංකාරයකුත් තියෙනවා. බොහෝ වෙලාවට අපේ ලංකාවේ නම් මම අර කලින් කිව්වා වගේ ටිකක් අඩුවෙන් තමයි වගා කරන්නේ. ඔබට උත්සාහ කරන්න පුළුවන්. පෝච්චි වල හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් බිම ඉඳ තියනවා නම් ගෙවත්ත මේ වගේ පාත්තික හදා ගන්නත් පුළුවන්. ඒ විදිහට අපිට වගාව කරගන්න පුළුවන්. ඔන්න පච්චෝයි. අපි හොදලා බලමු. මේ පච්චෝයි වල ඇත්තටම ලස්සන කොහොමද කියලා. හරි. ඔන්න බලන්නකෝ පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.